වෙන හොඳම යාළුවන්ගෙත් ඔක තියෙනවා. හොඳම යාළුවෝ ඉන්නවා. තරහ වෙච්ච ගමන්. දැන් හොඳම යාළුවා කියන්නේ පුතේ කවුද? තමන්ගේ තියෙන රහස් ටික ඔක්කොම දන්න, තමන් ගැන හොඳටම දන්න කෙනා නේ. තරහ වුණ ගමන් හොඳම යාළුවත් එක්ක තරහ වුණ ගමන් ඔයාලා මොකද කරන්නේ? එයාගේ තියෙන කුණු ටික ඔක්කොම කියනවා. හරි? අනිත් එක්කෙනාගේ තියෙන වැරදි ඔක්කොම කියනවා. තරහ වෙච්ච ගමන් නැත්නම් එයාට බයින්නකනේ. ඔබ මෙහෙමයි අර එහෙමයි කියලා අර එහෙ ගියා මෙහෙ ගියා ඔහොම කියලා අර වැරදි ටික කියලා බයිනෝනේ. එතකොට තරහ වෙච්ච ගමන් එයාට වැරදි කිව්වනම් කියනවනම් තමන්ට යාළුවෝ ඉන්නව හොඳම යාළුවෝ ඉන්නව නම් හිතලා බලන්න. තමන්ගේ ඇත්තටම හොඳම යාළුවෙක්ද එයා? ඇයි? තරහ වුණ ගමන් එයාගේ වැරදි කියලා බයිනවනම් එතන එයාගේ විච අඩුපාඩු ටික හැමෝටම කියනවනම් ඇත්තටම එයා ඉඳලා තියන්නේ තමන් හොඳම යාළුවද? නේ පීන්නේ ඉඳලා ඉඳලා. තේරුණාද? ඒකින්ද හොඳට මතක තියාගන්න පුතේ යාළුවෝ ආශ්‍රය කරන්න ඕනේ ජීවිතේ ඉන්න ඕනේ. යාළුවෝ නැතුව ඉන්න බෑ. හැබැයි තමන්ුත් ඒ වගේම හිතන්න. තමනුත් තව කෙනෙක්ගේ යාළුවෙක් විදියට ඉන්නකොට එයා තමන් එක මොකක් කර ප්‍රශ්නයක් කියලා තරහ වුණොත් එයාගේ වැරදි තැන කියාවත් එයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා වැරදි කියා යන්න එපා. ඇයි? ඒකෙන් වෙන්නේ ඔය දෙන්න ආයි ටික කාලයක් කියලා යාළු වෙන්න පුළුවන්. යාළුවනට වසායි මුණ දෙන්න පුළුවන්ද? දැන් එකට ඉන්නකොට වෙන කෙනෙක් කියනවා අයියෝ බං උඹ ඒ තරහ වෙලා ඉන්න කාලේ මේකි මෙහෙමයි කිව්වේ. අයියෝ උඹ තරහ වෙලා ඉන්න කාලේ මූ මෙන්න මෙහෙමයි බං කිව්වේ කියලා. එතකොට ඒකට මුණ දෙන්න පුළුවන්ද? ඉඳී. හැබැයි හොඳම යාළුවෝ වුණාම යාළුකම තියේද එතකොට? නෑ. ඒකද හොඳට මතක තියාගන්න පුතාලා දුලා. ඔයාලා යාළුවෙක් ආශ්‍රය කරනවා නම් යාළුවෝ අවංකව ආශ්‍රය කරන්න. අනිත් ඒ ඔයගොල්ලෝ අතර මොකක් හරි ඝට්ටනයක් ඇති වුණොත් ඒ ඝට්ටන ප්‍රසිද්ධිය කෑ ගහ ගන්න එපා. එයි. අනිත් අය තමන්ගේ ඇතුලේ තියෙන නැත්නම් ඔයගොල්ලෝ පරිපූර්ණයි කියලා පෙන්නගෙන ඉන්නකොට ඔයාලගේ ඇතුලේ තියෙන වැරදි ටික නැත්නම් ඔයාලගේ අඩුපාඩු ටික දන්නේ නැති අඩුපාඩු ඔක්කොම අර තරහ වෙලා අර විදියට රණ්ඩු වෙනකොට එළියට පේනවා. තේරුණාද? ඒකෙන්ද තමන් නිතරම තව කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න යනවනම් අනුත් අයට තමන්ගේ වැරදි නිකම්ම එළියට එනවා. එතකොට අපේ වැරදි වෙන මිනිස්සු දැනගන්නවා කියන්නේ අපිට හොඳද? නේ? ඒගොල්ලෝ අපෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනවා අපේ වැරදි දැනගත්තාම. තේරුණාද? එහෙම නැත්නම් අපිට අපිව වට්ටන්න අපි යන ගමනක් තියෙනවා ඒ ගමන වට්ටන්න බලන් ඉන්නවනම් ඒ වට්ටන්න බලන් ඉන්නාට හරි පහසුයි අපේ අඩුපාඩු ටික දැනගන්න එක. ඇයි? අඩුපාඩු දැනගත්තාම මේගොල්ලෝ මොකද කරන්නේ? අපිව බීමට ඇදලා දානවා ටක් ගන්න. ඒ අඩුපාඩුවෙන් අපිට ටක් ගාලා ගන්න. ඒකින්ද තමන් කොට රණ්ඩු වෙනකොට නැත්තම් තව කෙනෙක් එක්ක ඒ යාළුවෙක් කියන බ්ලොග් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවනේ. මේ දේවල් තියන් ඉන්නකොට තමන් අරයාගේ වැරදි කියන්නේ. මොකද තමන්ගේ යාළුවගේ වැරදි කිව්වම යාළුවා තමන්ගේ වැරදි ටික අනිවාර්යෙන් කියනවා. ඒතර යාළුකම ඇත්තටම තියනවා කියලා කල්පනා කරන්න වෙනවා. හරි?